ඇමරිකානු සහ ඉරාන යුද්ධය තවදුරටත් නරක අතට හැරෙමින් පවතිනවා. මේ වන විට ඇමරිකාව ඉරානයේ හොමුස් සමුද්‍ර සංධිය සහ ආසිත ප්‍රදේශවල සහ ඉන් එළියේ නැත්නම් පිටතින් වූ ප්‍රදේශවලට පහර දෙමින් සිටිනවා. ඒ අනුව හෝමුස් සමුද්‍ර සංධියත් ඉරානයේ පාලම් එවැගේම වෙනත් යටිතල පහසුකම් සහ වාර්තා වෙන ආකාරයට ඉරානයේ බලශක්ති මූලාශ්‍රවලට මේ වන විට පහර දෙමින් සිටිනවා. අද විශේෂයෙන්ම අද දවසේ හවස් කාලයේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට ඇමරිකාවේ හමුදා විසින් ඉරානයේ විශාල මිසයිල් ගබඩාවකට බංක බස්ට බෝම්බ 6ක් එල්ල කරලා තිබුණා. ඒ මගින් විශාල පිපිරීම් නැත්නම් පිරන් සද්ද ඇහුණු බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් විශේෂයෙන්ම වාර්තා කරලා තිබුණා. මේ යුද්ධයෙන් පටන් ගත්තට පස්සේ මෑත දවස්වල විශේෂයෙන්ම කඳවුරකට විශේෂයෙන්ම මේ මිසයිල් තැන්පතු කඳවුරකට බංක බස්ට බෝම්බ හෙළපු පළමු අවස්ථාව මේ වෙනවා. විශේෂයෙන්ම ඉරාන හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇමරිකානු හමුදාවේ සෙබළුන් දෙදෙනෙක් මිය බව සඳහන් වුණා. නැත්නම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබෙන සෙබළුන් 15 දෙනෙක් මිය ගොස් සිටින බව. මේ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් මේ ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව මේ ප්‍රහාරය එල්ල කරලා තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය සියල්ල විමර්ශනය කරනකොට මේ ඉරානයට ඇමරිකාව එල්ල කරන ලබන ප්‍රහාරවල අරමුණු කිහිපයක් විශේෂයෙන්ම දක්නට ලැබෙන බව ප්‍රකාශ කරනවා. ඒ අනුව හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිත ප්‍රදේශයේ නාවික බලය තුරන් කරලා ඉන්පසුව ඇමරිකාව විසින් දියත් කරන ලබන ගොඩබිම් ප්‍රහාරයක් කරා හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිත ප්‍රදේශයත් පත් කර ගැනීමත් ඒ වගේම ඉරානයේ ප්‍රධාන තෙල් සහිත දූපත් අත්පත් කර ගැනීමත් ප්‍රධාන අරමුණ බව සඳහන් කරනු ලබනවා. ඉරානයේ විසින් ඇමරිකානු ප්‍රහාරයන්ට එරෙහිව කුවේට් වල ඔහු විශේෂයෙන්ම ජලයේ ලවණ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයකට 3 සැරයක් ප්‍රහාර එල්ල කරලා තිබුණා ඉරානයේ විසින්. ඉන්පසුව ජෝර්දානයේ ඇමරිකානු ගුවන් කඳවුරටත් එයටත් හානි සිදු වූ බව වාර්තා වෙලා තිබුණා. ඒ වගේම කුවේටය, ජෝර්දානය, ඕමානය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට් කියන රටවලට ඉරානය විසින් මේ වන විට මිසයිල් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ පිළිබඳව අපේ හෙට දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වෙනත් විශේෂ කාරණයක් කෙරේ අවධානය යොමු කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ අතරතුර විශේෂයෙන්ම පළමු වතාවට ඉරාකයේ ඇමරිකානු කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කරපු ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විසින් විශේෂයෙන්ම ඡායාරූප සහිතව වීඩියෝ සහිතව මේ වෙන විට ප්‍රචාරය කරමින් පවතින. ඒ වගේම ඇමරිකාවට ඇමරිකානු කඳවුරු වලට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මේ වෙන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වීඩියෝ දර්ශන සහිතව ප්‍රකාශයටපත් වීම පවතිනවා. මේ ඇමරිකානු සහ ඉරාන යුද්ධය මෙසේ තිබියදී ඒ පිළිබඳව හෙට දවසේ සටහනක් ගෙනීමට බලාපොරොත්තු වන අතරතුර වඩාත්ම වෙනත් පුංචි කාරණයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට අද හිතුණා. විශේෂයෙන්ම ට්‍රම්ප් Fox News එක වාර්තා කරලා තිබුණේ ඉරාන අවි වලින් 91ක් මේ වෙන විට විනාශ වෙලා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා Fox News එකට. ඒ වගේම ලෝකයේ ඉරානය ලෝකයේ විශාලතම උවදුර නැත්නම් අනතුරු නොවන බවත් එය විශාල හානිකර මිනිස් ආවියක් බව ට්‍රම්ප් ප්‍රකාශ කරලා තිබුණා. ඔහු මීට කලිනුත් මේ ගෙවිණු සතිය තුල ප්‍රකාශ කර ඉරානයට මීට අවුරුදු 45කට කලින් ප්‍රහාර එල්ල කරන්න තිබුණා කියලා ඔහු ප්‍රකාශ කරලා තිබුණා. මෙතෙන්දී විශේෂයෙන්ම ඇමරිකානු බුද්ධ්‍යංශ මේ ට්‍රම්ප් කරන ඉරාන හමුදාවේ බලයෙන් 91ක් අවසන් කියන ප්‍රකාශයත් එක්ක ඇමරිකානු බුද්ධ්‍යංශය තරම් එකඟ වෙන්නේ නැහැ. සටන් විරාම කාලය තුල ඇමරිකා එක්සත් ජනපදය එක පැත්තකින් විශේෂයෙන්ම ශක්තිමත් වුණා. ඔවුන් තමන්ගේ ආවි නැවත සැරයක් මැද පෙරදිග කලාපයේ රටවල් අතර බෙදා හැරියා. මේ වෙනිට ඔවුන් ගුවනේදී
තෙල් පිරවිය හැකි යුද නැත්නම් ගුවන් යානා ඊශ්‍රායලයට විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙනවා. ඒ ඉදිරියේදී ඉරානයට එරෙහිව එල්ල කරනු ලබන්නා වූ බිහිසුණු ප්‍රහාරයක් සඳහා සූදානම් වීම සඳහා ඒ අනුව මේ කාරණය ගැඹුරින් සොයා බලන්න ඕනේ. කොහොම වුණත් මේ තමන් සතුව තිබුණු මේ සටන් විරාම කාලය තුළ තමන් සතුව තිබුණු මිසයිල මධ්‍යස්ථාන 33න් 30ක් නැවත සැරයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට සකස් කර ගන්නට ඉරානයට හැකියාව ලැබිලා තිබෙනවා. ඉරානය නම්මා ගැනීම පිණිස මේ ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදයේ එල්ල කරනු ලබනවා කරන බව තමයි ට්‍රම්ප් සහ ඇමරිකානු මාධ්‍යම විධානය ප්‍රකාශ කරන්නේ. එහෙත් මේ සියලු ප්‍රහාර තිබියදී ඉරානයේ යටිතල පහසුකම් සහ ඒ මධ්‍යස්ථාන සහ මිසයිල් දියත් කිරීමේ මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරමින් තිබියදී ඉරානයේ මේ සියල්ල දරාගෙන ඇමරිකාවට එරෙහිව ප්‍රහාර දියත් කරමින් සිටිනවා. කොහොම වුණත් විචාරකයන් ප්‍රකාශ කරන්නේ ඇමරිකානු විශේෂයෙන්ම යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මේ නිශ්චිත නැති නැත්නම් යුද්ධය සඳහා නිශ්චිත නැති වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන නිසා ඇමරිකානු හමුදාවන් අධෛර්යමත් වන බවත් ලෝකයේ තුල ඔවුන්ට තිබුණු පිළිගැනීම හීන වෙමින් පවතින බවත් ප්‍රකාශ කරනු ලබනවා. ට්‍රම්ප් මේ සතියේ විශාල ජයග්‍රහණයක් ලබන බව ප්‍රකාශ කරවුවත් එය කොමන පැත්තට යොමු වේද යන්න තවම ප්‍රකාශ කරන්න බෑ. මේ කාරණේ මේ විදිහට කෙටියෙන් සඳහන් කරන ගමන් නැවත සැරයක් ඉරානයේ සහ ඇමරිකානු අභ්‍යන්තර මේ ප්‍රහාර පිළිබඳව හෙට දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම ඔබේ අවධානය ඊට වඩා වෙනස් කාරණයක් කෙරෙහි යොමු කරන්නට හිතුණා. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරලා තිබෙන විශේෂ කාරණයක් නිසා මේ ඇමරිකානු සහ ඉරාන යුද්ධය තුළින් සත්‍ය වශයෙන්ම ඉරානයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. ඩොලර් බිලියන ගණනක හානියක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයට ඇමරිකානු අභ්‍යන්තරය තුළට ප්‍රහාර එල්ල නොවීම නිසා එල්ල කරන්නට ඉරානයේ සතුව අන්තර් මහද්වීප බැලිස්ටික් මිසයිල් නැතිවීම නිසා සහ කිලෝමීටර් 17000ක් 15000ක් තරම් දුරකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් විශේෂයෙන්ම හයිපර්සොනික් අවි සහ මේ මහද්වීප අන්තර්ජාතික බැලිස්ටික් මිසයිල් නැති නිසා ඔවුන් ප්‍රහාර එල්ල නොකර සිටින නමුත් මැදපෙරදිග කලාපයේ මේ ඇමරිකානු කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම නිසා යම් හානියක් සිදු වෙලා තිබෙනවා. අද දවසේත් ඔවුන් ඇමරිකානු ජෙට් යානයකට ප්‍රහාර එල්ල කර බව ඉරානය සඳහන් කරා. ඒ වගේම මේ කාරණේ මෙහෙම තියෙද්දී ඇමරිකානු සහ ඉරාන යුද්ධයෙන් වාසි අත්පත් කරගත්තේ කවුද නැත්නම් ඒකේ වඩාත් වාසි කාටද කියන එක පිළිබඳව මාධ්‍ය තුල අන්තර්ජාතික විශේෂයෙන්ම වෙබ් අඩවි තුල කිසියම් සාකච්ඡාවක් සිදු වෙලා තිබුණා. ඒ අනුව විශේෂයෙන්ම මේ යුද්ධයෙන් වඩාත්ම වාසි අත්පත් කරගත්තේ කවුද කියන එක පිළිබඳව සොයා බැලීමක් කිරීම වටිනවා. මේ ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයෙන් වඩාත් වාසි ලබන රට චීනය බව විචාරකයන් ප්‍රකාශ කරනු ලබනවා. විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිටම මේ යුද්ධයට චීනය දැඩි අකමැත්තක් විශේෂයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. ඔවුන් නැත්නම් චීනය ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය සාකච්ඡා මගින් විසඳාගත යුතු බවත් නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විසඳාගත යුතු බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව ඉරානය චීනය ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා නැත්නම් ගිවිසුම් තත්ත්වයක් ඇති කිරීම සඳහා සාමයක් ඇති කිරීම සඳහා පාකිස්තානය හා එක්ව කටයුතු කළ බව නැත්නම් කටයුතු කරන බව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු කරනු ලැබුවා.
ඔවුන් මේ සාකච්ඡාවලදී වරක විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරේට් මේ සාකච්ඡාවලදී ඇමරිකාවට පක්ෂව කටයුතු කරන බව වරක සඳහන් කරනු ලැබුවා. ඒ අනුව මේ සාකච්ඡාවලදී චීනය වඩාත්ම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වුණු ආකාරය දක්නට ලැබෙනවා. ඔවුන් මැද පෙරදිග කලාපයට පිවිසිලා මැද පෙරදිග කලාපය තුළ ඇමරිකාව මැද පෙරදිග කලාපය තුළ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට දැරූ උත්සාහය වෙනුවට වෙනත් ක්‍රියාපිළිවෙලක ඔවුන් නිරත වුණා. චීනය තමන්ගේ මේ ආර්ථික සහ නැත්නම් රාජතාන්ත්‍රික ක්‍රියාවලින් තුළ ක්‍රියාත්මක වෙන්නේ ලෝකයේ වෙනත් රටවල් ක්‍රියාත්මක වන ආකාරයට වඩා වෙනස් විදිහකට. චීනය අධිරාජ්‍යවාදය සහ බලව්‍යාප්තිය වෙනුවට සහයෝගය සහ ආර්ථික සංවර්ධනය නැත්නම් සහ සම්බන්ධතාවය සහ ඒ තුලින් ආර්ථික දියුණුව කියන සංකල්පයේ පදනම් කොටගෙන කටයුතු කරනු ලබනවා. 2023 දී එතෙක් සතුරන් ලෙස හිටපු ඉරානය සහ සෞදි අරාබිය අතර යම්කිසි එකඟතාවයක් ඇති කිරීමට චීනය කටයුතු කරනු ලැබුවා. එය පාළුදු වෙන්නට පටන් ගත්තේ මෙවර ඇති වුණු මේ යුද තත්ත්වයක් සමග තමයි පාළුදු වෙන්නට පටන් ගත්තේ. ඉන්පසුව සෞදි අරාබිය චීනෙන් තමන්ට අවශ්‍ය අවි මිලදී ගන්න පටන් ගත්තා. එහෙම නැත්නම් චීනයේ ඩ්‍රෝන යාන තාක්ෂණය සහ වෙනත් අවි නැත්නම් උපාංග මිලදී ගන්න පටන් ගත්තා. ඒ වගේම චීනය සෞදි අරාබියත් එක්ක ඊට පස්සේ ඉන්පසුව සමීපව කටයුතු කරනු ලැබුවා. චීනය මේ ඇමරිකානු ඉරාන යුද්ධය පවතින කාලය තුල විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයෙන් වැඩිම තෙල් මිලදී ගන්නා රට වෙන්නේ චීනය. ඊළඟට චීනය මැද පෙරදිග කලාපයෙන් තෙල් මිලදී ගන්නවා වගේම රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා බවට පත් වෙලා ඉන්නේ චීනය. මේ යුද්ධය අතරතුර චීනය උපක්‍රමශීලී ලෙස තමන්ගේ තෙල් සංචිත විශේෂයෙන් වැඩි කර ගැනීමට උත්සාහ කරනු ලැබුවා. ඔවුන් ඇමරිකානු මධ්‍යම විධානය සමගත් ඒ වගේම ඉරානය IRGC බලකාය හා සම්බන්ධ වෙලා හෝමුස් සමුද්‍ර සංධිය හරහා තමන්ට අවශ්‍ය තෙල් චීනය වෙත රැගෙන යනු ලැබුවා. ඒ අනුව චීනය මේ වන විට තමන්ට අවශ්‍ය තෙල් සංචිත මේ වුණේට වැඩියෙන්ම මේ යුද්ධ කාලය තුල ගොනු කරගෙන නැත්නම් එකතු කරගෙන තිබෙනවා. ඒ උපක්‍රමය ඔවුන් විසින් විශේෂයෙන්ම භාවිතා කරනු ලැබුවා. මැද පෙරදිග කලාපය තුල චීනයට ඇමරිකාවට මෙන් යුද බලවේතුක ලෙස නැගී සිටීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔවුන් ඒ වෙනුවට සහයෝගයෙන් කටයුතු කරමින් තමන්ගේ ආර්ථික ඒ වගේම තාක්ෂණික සහ විශේෂයෙන්ම තමන්ගේ සම්පත් මත බලය ක්‍රියාත්මක කරමින් ඒ මත කලාපය තුළ තමන්ගේ කටයුතු සිදු කරමින් සිටින අය නැත්නම් බලව්‍යාප්තිය සිදු කරමින් සිටින අය දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ යුද තත්ත්වයට එක්ක මැද පෙරදිග කලාපයේ ආරක්ෂකයා ලෙස ජෝර්දානය, රුසියාව, කටාර්, ඕමානය කියන රටවල් වෙනුවෙන් පෙනී සිටිපු ඇමරිකානු බල ආධිපත්‍ය පළුදු වෙන්නට නැත්නම් විශ්වාසය පළුදු වෙන්නට පටන් ගන්න තියෙනවා. මේ මැද පෙරදිග කලාපයේ රටවල් වලට ඉරාන ප්‍රහාරයන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔවුන් ආරක්ෂා කරගන්නට ඇමරිකා එක්සත් ජනපදයට බැරි වෙලා තිබෙනවා. මේ නිසාම ගල්ෆ් රටවල් චීනය කෙරෙහි නැත්නම් චීනයේ අවි මිලදී ගන්නා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. 2016 සහ 2025 අතර ගල්ෆ් කලාපයේ රටවල් 80ක්
චීන ආරක්ෂක උපකරණ විශේෂයෙන්ම ආනයන කරලා තිබෙනවා. ඔහුන් ඇමරිකානු අවි මිලදී ගැනීම වෙනුවට චීනය වෙත විශේෂයෙන්ම යොමු වෙලා තිබෙනවා. චීනය මේ කාලය තුල විශේෂයෙන්ම ඔහුන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ක්‍රියාත්මක වන ගමන් ඇමරිකානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කරා චීනෙන් චීනයේ තිබෙන ආර්ථික ශක්තිය උපයෝගී කරගෙන ඉරානයට පීඩනයක් එල්ල කරන ලෙස ඔහු ඉල්ලීමක් කරනු ලැබුවා. එහිදී චීනය ඊටාම සියුම් ලෙස ඔහුට පිළිතුරු දෙමින් කිව්වේ චීනයේ ගැටලුව විසඳීමට නැත්නම් අනුග්‍රහය දක්වනවා වගේම ආසියා නැත්නම් වෙන කලාපවල තියෙන ගැටලුව විසඳීමටත් අනුග්‍රහය දක්වන්න කියලා ඉල්ලීමක් කරා. ඒකෙන් අදහස් කරන්නේ තායිවානයේ පැසිෆික් කලාපයේ නැගෙනහිර පැසිෆික් කලාපයේ මේ පවතින ගැටලුව නැත්නම් පැසිෆික් කලාපයේ ගැටලුව නැත්නම් තායිවාන් ගැටලුව විසඳීමට මැදිහත් වෙන ලෙස තමයි විශේෂයෙන්ම එහිදී චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව ඒ අවස්ථාව චීනය උපයෝග කරගත්තා විශේෂයෙන්ම තමන්ගේ ගැටලුවට ඇමරිකාව අවධානය යොමු කරන්න. මේ ඇමරිකානු සහ ඉරාන යුද්ධයේදී චීනය අන්තගාමී ලෙස විශේෂයෙන්ම ක්‍රියාත්මක වුණේ නැහැ. චීනෙන් අවි ලැබුණු බවට ගෙවි ගිය කියන්නේ යුද්ධයේ පළවෙනි අදියරේදී හා දෙවන අදියරේදී අවි ලැබුණු බවට සඳහන් වුණත් චීනය ප්‍රතික්ෂේප කරලා තිබුණා. විශේෂයෙන්ම චීනය අන්තගාමී ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඔවුන් ඉරාන යුද්ධය සඳහා මැදිහත් වෙලා ඒ සඳහා වියදම් කිරීමක් විශේෂයෙන්ම කරනු ලැබුවේ නැහැ. ඒ අනුව කලාපය තුළ විශේෂයෙන්ම චීනය ඊටාම සූක්ෂම විදිහට මේ යුද්ධය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා. ඔවුන් මේ යුද්ධයේදී පාකිස්තානය හා සම්බන්ධව කටයුතු කරව සාම සාකච්ඡා සඳහා ඒ වගේම ඔහු අබ්බාස් අරච්චි ඉරාන විදේශ ඇමතිවරයා මේ සාම සාකච්ඡා ආරම්භ වුණු අවස්ථාවේදී සම්බන්ධ කරමින් ඔවුන් හා සාකච්ඡා කරමින් විශේෂයෙන්ම ඇමරිකානු ආරක්ෂක හා සම්බන්ධ වෙමින් නැත්නම් ඇමරිකානු වොෂින්ටනය හා සම්බන්ධ වෙමින් කිසියම් එකඟතාවයක් ගොනු කර ගැනීම සඳහා උත්සාහ කරනු ලැබුවා. ඒ අනුව ඍජුව මැදිහත් වුණු කියන්නේ මැදිහත් කරුවෙකු වෙනුවට චීනය ඉතා සියුම් ලෙස පසෙකින් ඉඳමින් මේ සාම සාකච්ඡා සම්බන්ධ ක්‍රියාවලිය දියත් කිරීම සඳහා සහයෝගය දක්වනු ලැබුවා. ඔහුගේ චීනයේ පිළිවෙත විශේෂයෙන්ම තමන්ගේ යුද බලයෙන් අධිරාජ්‍යවාදී ක්‍රියාවලිය දියත් කිරීම වෙනුවට ආර්ථික වශයෙන් ඒ වගේම තාක්ෂණික සහ ආර්ථික සහ තාක්ෂණික සහ සම්පත් අර මා කලින් කිව්වා වගේම ආර්ථික තාක්ෂණික සහ සම්පත් කියන අංශ පදනම් කොටගෙන මේ වගින් ඔවුන් කලාපය තුළ තමන්ගේ නැත්නම් ලෝකයේ තුළ තමන්ගේ බලය ව්‍යාප්ති කිරීම සඳහා උත්සාහ දරමින් සිටිනවා. මෙන්න මේ නිසා තමයි විචාරකයන් කියන්නේ මේ ඇමරිකානු සහ ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට කිසිවක් අත්පත් කරගන්නට බැරි වුණත් විශේෂයෙන්ම ඊශ්‍රායලයට කිසිවක් අත්පත් කරගන්නට බැරි වුණත් මැද පෙරදිග කලාපයේ කුවේටය, ජෝර්දානය, ඕමානය, එක්සත් අරාබි එමිරේට් කියන රටවල් මොනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට කිසිවක් අත්පත් කර ගැනීමට බැරි වුණත් චීනයේ සියුම් ලෙස ක්‍රියාත්මක වෙමින් මේ කලාපය තුළ යුද්ධයේ වාසිය චීනය අත්පත් කරගත්ත බව ඔවුන් සඳහන් කරනු ලබනවා. මේ යුද්ධය තුළදී විශේෂයෙන් මේ සාම සාකච්ඡා කාලය තුළදී තමන්ට අවශ්‍ය තෙල් සැපයුම් ලබා ගැනීමෙන් චීනය තමන්ගේ තෙල් සංචිත ඉහළ නංවා ගනිමින් සිටිනවා. මේ නිසා යුද්ධය කිසියම් කාලයක් ඇදී ගියත් ඒක චීනයට ඒ තරම් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. දිනකට බැරල් මිලියන 4කින් තෙල් ආනයන නැත්නම් සංචිත කපා නැත්නම් තෙල් ලබාගෙන නැත්නම් ආනයන කපා හැරීමේ හැකියාවක් මේ නිසා චීනයට ලැබිලා තිබෙනවා. ඔහුන් චීනය සෑම වෙලාවකම මේ සාමය සහ එකඟතාවය
කියන සංකල්පයේ මත ක්‍රියාත්මක වෙමින් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම ක්‍රියාත්මක කරමින් පවතිනවා. යුද්ධ කාලය තුල ඇතැම් රටවල් වල තෙල් ආනයන 70%කින් පහළ වැටුණා. චීනයේ එහෙම පහළ වැටීමක් සිදු වුණේ නැහැ. චීනය සෑම වෙලාවකම ලෝකයේ අනිකුත් රටවල් වලින් එල්ලවෙන තර්ජනයන්ට විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවලින් එල්ලවෙන ගෝලීය බලපෑමට මුහුණ දීම සඳහා සූස්මව ක්‍රියාත්මක වීම පවතිනවා. ඔවුන් බොහෝ දුරට තායිවානය සම්බන්ධයෙන් වෙනත් වැඩපිළිවෙලක හිටියත් ඔවුන්ගේ ඉලක්ක චීනයේ ඉලක්ක බොහෝ දුරට උඩින් පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා බොහෝ වෙලාවට ඉතාම දිගු කාලයකට අණුව පෙළගසපු ඉලක්ක බවට පත් වෙලා තිබෙනවා. මැද පෙරදිග කලාපයේ කඳ තෙල් මත විශේෂයෙන්ම යැපීම වෙනුවට චීනය තමන්ගේ විකල්ප බලශක්ති මූලාශ්‍රයන් කරේ මේ වෙනකොට යොමු වෙලා සිටිනවා. ඔවුන් අකණ්ඩව තවමත් ගල් අඟුරු පරිභෝජනය කරමින් සිටිනවා. සූර්ය පැනල් නිෂ්පාදනය නැත්නම් සූර්ය බලශක්තිය භාවිතා කිරීමෙන් ලෝකයේ අංක 1 බවට පත් වෙලා තිබෙනවා. ලෝකයේ සූර්ය පැනල් නිෂ්පාදනයෙන් 91ක් හිමි කරගෙන තිබෙන්නේ චීනය. ඒ වගේම ලෝකයේ නිෂ්පාදනය කරන ලිතියම් වලින් නැත්නම් ලිතියම් බැටරි ඔවුන් නිෂ්පාදනය කරනවා. ලිතියම් වලින් 89ක් හිමි කරගෙන තියෙන්නේ චීනය. ඒ අනුව ඔවුන් තමන්ගේ ජල විදුලි බල නිෂ්පාදනය පුළුල් කිරීමට උත්සාහ දරමින් සිටිනවා. 30ක් දේශීය පරිභෝජනයෙන් බලශක්ති පරිභෝජනයෙන් 30ක් චීනයේ ජල විදුලි බලය භාවිතා කරනවා. මේක යුරෝපා කලාපයේ 40ක් වෙනවා. ඒ අනුව විකල්ප බලශක්ති මූලාශ්‍ර කරේ ඔවුන් මේ වෙනුවට යොමු වෙමින් සිටිනවා. ඒ වගේම සුළං බලශක්තිය කරේ එය නැත්නම් සුළං බලාගාර භාවිතා කිරීම අතුරින් ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටක් හැටියට චීනය හඳුනා ගන්න පුළුවන්. ඔවුන් ඒ දෙසට විශේෂයෙන්ම යොමු වෙමින් පවතිනවා. ඒ අනුව මේ සෑම අංශයකම විශේෂයෙන්ම ඔවුන් බැටරි නිෂ්පාදනය කරමින් පවතිනවා. ඔවුන් Tamanට අවශ්‍ය බලශක්ති සම්පාදනය කරේ වෙනස් විදිහට විකල්ප මාධ්‍ය කරේ විශේෂයෙන් මේ වෙන විට යොමු වෙමින් පවතිනවා. මේ නිසා මැද පෙරදිග කලාපයේ යුද්ධය කිසියම් කාලයකට තවදුරටත් ඇදී ගියත් ලෝකයේ බටහිර රටවල් වලට සහ විශේෂයෙන්ම මේ යුද්ධය තියුණු ලෙස බලපාන්නේ ඇමරිකා එක්සත් ජනපදයට වඩා ආසියානු රටවල් වලට විශේෂයෙන්ම ආසියානු රටවල් වල ලංකාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඒ වගේම සිංගප්පූරුව, ජපානය වගේ රටවල් වැඩි තෙල් ප්‍රමාණයක් මේ ඉරානය සහ මැද පෙරදිග කලාපයෙන් ලබා ගන්නවා. මෙන්න මේ නිසා මේ යුද්ධය ඇදී යාමේ අවාසිය වැඩි වශයෙන් තියෙන්නේ මේ ආසියානු කලාපීය රටවල් වලට නැත්නම් දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයන්ට වැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. මේ தত্ত্বය තේරුම් අරගෙන චීනය සියුම් ලෙස මේ යුද්ධය තුල එයට ඍජුව සම්බන්ධ නොවි, ඒ වගේම එහි දැඩි මැදිහත්කරුවෙකුත් නොවි කිසියම් බෝඩරයක ඉඳමින් සීමාවක ඉඳමින් මේ යුද්ධයේදී කිසියම් ප්‍රමාණයකට Tamanට අත්විය හැකි වාසිය අත්පත් කරගනිමින් සිටිනවා. විශේෂයෙන්ම යුද්ධය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා යාමේදී චීනය මේ ඇමරිකානු සහ ඉරානි යුද්ධය ඉතා හොඳින් අධ්‍යයනය කරමින් සිටිනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ යුද්ධය නැගෙනහිර පැසිෆික් කලාපයේදී තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාව හා සම්බන්ධ කොටගෙන යුද්ධයක් ඇති වුණොත් එහෙම එයට මුහුණ දෙන්නේ කොහොමද ඇමරිකාව සමග කියන තත්ත්වය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම චීනය අධ්‍යයනය කරමින් සිටිනවා. ඇමරිකාව විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයට තමන්ගේ සියලුම උපක්‍රමික අවි සහ යුද ගෙනවිත් චීනයට එරෙහිව සියලුම යුද උපක්‍රමයන් මේ වෙන විට භාවිතා කරමින් සිටිනවා. මේ ඇමරිකානු යුද උපක්‍රම සහ මේ අවි ගෙනීම සඳහා නිසා
මේ වැඩපිළිවෙල තුල චීනයට හැකියාවක් ලැබිලා තිබෙනවා ඇමරිකානු හමුදාවන්ගේ ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ යුදාවි සහ ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන්ගේ උපක්‍රමික ක්‍රියාදාමයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට විශේෂයෙන් චීනයට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේ ඇමරිකාව මැද පෙරදිග කලාපයේ මේ ක්‍රියාත්මක කරන ලබන ක්‍රියාදාමය යම්ම තායිවානයට එරෙහිව චීනය යුද්ධයක් ක්‍රියාත්මක වුණොත් එහෙම ඇමරිකාව පැසිෆික් කලාපය තුළ විශේෂයෙන්ම නැගෙනහිර ආසියානු කලාපය තුළ මෙම යුද උපක්‍රම ක්‍රියාත්මක කිරීම නිශ්චිතවම සිදු වෙන්නට පුළුවන්. මේ නිසා ඇමරිකානු මේ මිලිටරි ක්‍රියාදාමයන්ට එරෙහිව ඉරානය ඉදිරියේදී නැත්නම් ඒ ක්‍රියාදාමයන්ට උපක්‍රමිකව මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න චීනයට මේ අවස්ථාවේ ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඔවුන් චීනයේ විශේෂයෙන්ම තමන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති දියුණු කරමින් මේ වන විට දේශීය ඩ්‍රෝන නිෂ්පාදනය කරමින් ඉන්නවා. නැත්නම් දිගු පියාපත් සහිත දේශීය ඩ්‍රෝන නිෂ්පාදනය කරමින් ඉන්න කොම්බට්ස් ඒ කියන්නේ සටන් ඩ්‍රෝන නිෂ්පාදනය කරමින් මේ අවස්ථාවේදී ඔවුන් ඉන්නවා. ඒ වගේම මෙන්න මේ කාරණය තුල පේනවා විශේෂයෙන්ම මේ යුද්ධයේ වාසි විචාරකයන් ප්‍රකාශ කරන්නේ වැඩි වශයෙන් චීනය විසින් අත්පත් කරගෙන තිබෙන බව. චීනය විශේෂයෙන්ම ඔය මැද පෙරදිග කලාපයේ රටවල් මේ ඇමරිකානු අවි ගැන පවා තිබු විශ්වාසය කිසියම් ප්‍රමාණයකට පළුදු වෙලා තිබෙනවා. සෞදි අරාබිය චීනයේ නිෂ්පාදිත ඩේටා සෙන්ටර්ස් සහ කම්පියුටර් චිප්ස් සහ චීනයේ මිසයිල් සහ ඩ්‍රෝන මේ වෙනට මිලදීගෙන තිබෙනවා. එතකොට මේ සැපයුම් දාමේ නැත්නම් චේන් එකේ නැත්නම් සැපයුම් දාමේ නිරත වෙලා හිටිය ඇමරිකා එක්සත් ජනපදය කිසියම් ප්‍රමාණයකට එය දැන් චීනය කරා විතන් වෙලා තිබෙනවා. මේ සියල්ල තුල පෙනෙන්නේ විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ ඉරානය අතර ඇති වුණු යුද්ධයෙන් ඉරානයට බරපතල හානි සිදු වුණා. ඇමරිකා එක්සත් ජනපදයට සැලකිය යුතු හානියක් සිද්ධ වුණා. ඇමරිකාව විශ්වාස කරමින් යුද්ධයට සහයෝගය දක්වපු ඇමරිකානු මැද පෙරදිග කලාපීය හිතවතුන් නැත්නම් කුවේටය බහරේනය කුවේටය බහරේනය සෞදි අරාබිය එක්සත් අරාබි එමිරේට් කටාර් වගේ රටවල් වලට හානි සිද්ධ වුණා. හැබැයි විශ්ලේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට මේ යුද්ධයෙන් චීනය වඩාත්ම වාසිදායක හොඳ ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා.